හායි ළමයි. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න මම ට්‍රේන් එකේ අනුරාධපුරේ ගියා. ඉතින් මගේ මේ ගමනට මෙදා පාර මගේ යාළුවත් එකතු වුණා. මාතරින් මගේ යාළුවා ට්‍රේන් එකේ නැගලා එනවා. මම රැලිගෙමින් තමයි නැග්ගේ. මං කිව්වේ ඔන්න ඉතින් මේ තියෙන්නේ ගාල්ලේදී. අපි ගාල්ලේදී අයිස්ක්‍රීම් කෑවා. ඇත්තටම ඉතින් ට්‍රේන් එකේ යන එක ලස්සන අත්දැකීමක්. මං ඉතින් ට්‍රේන් එකේ වැඩි යන්නේ නැහැ. ඒ නිසා මට මෙහෙම යද්දි ලොකු ආසාවක්, ලොකු සතුටක් දැනෙනවා. මන් දන්නේ ඉතින් හැමදාම ට්‍රේන් වල යන අයට නම් එහෙම දැනෙන්නේ නැතුව ඇති. මට නම් ලොකු ආසාවක් තියෙනවා ට්‍රේන් එකේ ගමනක් යන්න. ඉතින් මෙදා පාරේ අනුරාධපුරේ ට්‍රේන් එකේ යද්දී අනුරාධපුරේටම ට්‍රේන් එක යන්නේ නැහැ. අපිට මහවෙන් බහින්න වුණා. ඊට පස්සේ එතන ඉඳලා අපිට ඉතින් බස් එකක තමයි යන්න වෙන්නේ. මොකද මේ දවස්වල මම මේ අනුරාධපුරේ ගියේ මේ දවස් ටිකේ මගේ වැලන්ටයින් දවස්වල පෙබරවාරි 14 13 ඒ වගේ දවස්වල ඒ දවස්වලදී ස්ටේෂන් එක හදනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ නිසා මහවෙන් බැහැලා අපිට බස් එකක තමයි යන්න වෙන්නේ. කොහොම හරි ඉතින් මේ ගමන ගොඩාක් ලස්සනයි. අනුරාධපුරේටම ගියා නම් මගින් බහින්න ඕනේ එක නම් ටිකක් අමිහිරි මතකයක් තමයි. ඒ වුණාට ඉතින් කමක් නැහැ. කොහොම හරි මං අනුරාධපුරේ යන්න ආසයිනේ. කොහොම හරි අමාරුවෙන් හරි යන්න ඕන. ඔන්න ඉතින් අපි මහවෙන් බැහැලා ඉතුරු ටික ගියේ බස් එකේ. පැය දෙකමාරක් විතර මේ බස් එකේ ගියා. එදා අපි යද්දි සිකුරාදා දවසක්. ඒ නිසා ගොඩාක් සෙනඟ. බස් එකේ ගොඩාක් සෙනඟ හිටියා. ටිකක් අමාරුවෙන් තමයි මුලදී ගියේ. කොහොම හරි ඔන්න අපි අනුරාධපුරේට ආවා. අපි මේ අනුරාධපුරේ ආවේ පින්කමකට. ඉතින් ඒ පින්කමට සහභාගී වෙන අනිත් අය අපි යන්න කලින් එහෙට ගිහින් තිබුණා. රුවන්වැලි මහසෑයට රැට යන්න මම ගොඩක් කැමතියි. මොකද හරිම සිසිලසක් දැනෙනවා එතනදී. මං හරි ආසම තැනක් තමයි මෙතන. ඉතින් අපි කට්ටිය මුලින්ම මේ අපි යද්දී රුවන්වැලි සෑය වඳින්න බස් එකේ තමයි ගිහින් තිබුණේ. යාළුවා එහින් ආවේ බස් එකක. ඉතින් ඒකම නැගලා අපි දෙන්න රුවන්වැලි සෑය වැඳලා අබේගිරි සෑයට ගියා. එතන තමයි මේ අපේ පින්කම තියෙන්නේ. මුලින්ම රුවන්වැලි සෑය වැඳලා අපි දෙන්න අබේගිරියට ආවා. ඊට පස්සේ ඉතින් රැට කාලෙම අපි නිදාගත්තා. ඔන්න ඊට පස්සේ උදේ කියන්නේ මේ උදේ පෙබරවාරි 14. ඒ කියන්නේ වැලන්ටයින් දවසේ මම හිටියේ අනුරාධපුරේ. මුලින්ම උදේ පාන්දර රුවන්වැලි මහසෑයට කිරි ආහාර පූජාව තියලා ඒ චෛත්‍යයේ පළඳනා පූජාව තියලා අපි ඊට පස්සේ අබේගිරි සෑයට දවල් දානේ ඒ බුද්ධ පූජාව තිබ්බා.
පෙබරවාරි 14 වැලන්ටයින් දවසේ මම ගත කරපු විදිය කියලා මම වීඩියෝ එකක් දාලා ඇති. ඒකේ 14 වෙනිදා මම උදේ රන්මැලි සෑයට ගිහිල්ලා කරපු පූජා වීඩියෝ එක මම දැම්ම කලින්. ඉතින් ඒකේ දෙවෙනි කොටස තමයි මේ. प्रार्थना करवा करने में मैंने दाय करती हूँ करना දාහතර වෙනිදා රෑ එළි වෙනකන් පිරිත් සජ්ජායනාවක් තියෙනවා. ඒකේ මේ පිරිත් මණ්ඩප හදන ඒ වැඩ කටයුතු තමයි මේ පේන්නේ. ඉතින් ඒ අතරතුරේදී මමයි මගේ යාළුවයි ගියා සමාධි පිළිමය බලන්න. ඒ නටබුන් එයාවට පිටේ ඇවිදින්න මම යාළුවෝ එක්ක ගියා. මොකද එයා පළවෙනි වතාවට තමයි මේ තැන දකින්නේ. ඉතින් මං එයාව පොඩ්ඩක් ඇවිදින්න එක්ක ගියා. මේ ආවට පිටේ හරිම ලස්සනයි. පරණ නටබුන් තමයි මේ තියෙන්නේ. අබේගිරි සෑයට අපි ගුවනින් මල් පූජාවක් කරා. ඉතින් ඒ දසුන හරිම ලස්සනයි. කොහොම හරි ඉතින් අපේ පූජාවල් කටයුතු ලස්සනට ඉවර කරගන්න පුළුවන්කම අපිට තිබුණා. ඉතින් මේ වගේ දේවල් දකිද්දී මට නම් ගොඩක් සතුටක් දැනෙනවා. ඉතින් මං ඔයාලත් එක්කත් මේ සතුට බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මීට කලිනුත් අබේගිරි සෑයේ පූජාවල් මං ඔයාලට ගෙනල්ලා ඇති. ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේක දැකලා සතුටු වෙන්න ඇති කියලා. ඊට කණ්ඩ බොණ්ඩ දුන්නේ නැද්ද? කියනවා නෑ. කියපු ගමන් පින්නතුනේ ව්‍යාජ පිහියක් අරගෙන බිරිඳගේ බෙල්ල කපනවා ව්‍යාජ විදිහට. ආපු මිනිස්සු අහනවා සේරම. ඇයි බෙල්ල කපුවේ? වෙන මොකේටවත් නෙමෙයි ඔය. අර සේරටම දැන් අමතකයි මොනවාද?
වගේම මේ පිරිත් ධර්ම දේශනාව බොහෝම ගෞරවයෙන් සිද්ධ කර දීම පිණිස ඓතිහාසික අබේගිරි රාජමහා විහාරාධිකාරී තැන්පත් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඒ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දුරන්දර අතිපූජනීය අපේ නායක හාමුදුරන්ගේ අවවාද අනුශාසනා පරිදි ඒ පිරිත් ධර්ම දේශනාව පිණිස වැඩම කළ වදාළ ඒ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන අපේ සරණ හාමුදුරන් වහන්සේ වරප්‍රධාන අවසරයි. ඒ වගේම වාර්ෂිකව ඓතිහාසික අබේගිරි මහා ඉරිද උදේ දානේ දවල් දානේ අපි දීලා ඉතින් එන්න පිටත් වුණා. එහෙනම් ඉතින් ඔන්න අපි ගියේ ට්‍රේන් එකේ වුණාට ආවේ නම් වාහනේ. මොකද එදා ඒ පූජාවට මම යාළුවත් එක්ක කලින් ගියා. කොහොම හරි ඉතින් අන්තිමට අපේ අම්මලා තාත්තලා ඒගොල්ලෝ ආවා පස්සේ දවසේ. ඉතින් එයාලත් එක්ක ඒ නිසා මට මගේ යාළුවට එන්න පුළුවන් වුණා. ඉතින් අපි ට්‍රේන් එකේ ගියාට වාහනේ තමයි ඔන්න එහෙනම් මේ වතාවෙත් අබේගිරි සෑය පින්කම ඉවර වෙලා අපි එන්න පිටත් වුණා. එන අතරමඟදී ඉතින් අපිට පොඩි බඩගින්නකුත් ආවා. මෙන්න මේ හොටෙල් එකෙන් තමයි අපි කෑවේ. මේකෙන් කහලා අපි ඉතින් එද්දි ටිකක් රෑ වුණා. අපේ මේ පින්කමට සහභාගී වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අන්න මං ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි. ආදරේ.